ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා උත්තාන සමයේ 3 වන සතිය සෙනසුරාදා පළමුවන කියවීම අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයකි. 9 වෙනි පරිච්ඡේදය 32 සිට 42 දක්වා. මෙසේ මුළු ජුදේහිද ගලීලයේහිද සමාරියෙහිද සභාවට සාමයේ කාලයක් ඇතිවිය. සභාව ශක්ති සම්පන්නව දේව ගෞරවයෙහිඳ ශුද්ධාත්ම වරප්‍රසාදයෙහිද පවතිමින් වැඩි වර්ධනය වූවාය. තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේය. එහි 8 අවුරුද්දක් අංශභාග රෝගියෙක් ඔත්පලව හුන් අයිනේයස් නම් මිනිසෙක් ඔහුට හමු විය. පේදුරු කතා කොට අයිනේයස් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට සුවය දෙනසේක. නැගිට ඔබේ යහන සකස් කරගන්නයි කීය. එකෙනෙහිම ඔහු නැගිට්ටේය. ලිද්දායෙහිද ශරෝනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක ස්වාමින් වහන්සේ සරණ ගියහ. දොර්කස් හෙවත් මුවදෙන යන අර්ථයේ ඇති සබිතානම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්වාහි සිටියාය. ඈ යහපත කිරීමේදී හෝ දන් දීමේදී හෝ කිසි විටක වෙහෙසටපත් නොවුවාය. එහෙත් ඒ දවස්වල ඈ රෝගීව මලාය. ඔහු මිනිය නාවා උඩුමහලක තැබූහ. ලිද්දා ජොප්වාවට සමීප බැවින් පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ පමා නොවී අප වෙත එන්නැයි අයදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූහ. එවිට පේදුරු පිටත්ව ඔවුන් සමග ගියේය. ඔහු පැමිණි කල ඔහු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දබුවෝ ඔහු වටා සිට හඬ හඬා දොර්කස් ජීවත සිටියදී මැසූ කමිසත් කබාත් පෙන්වූහ. පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර දනින් වැටි යාඥා කර මූර්ත දේහය දෙසට හැරි සබිතා නැගිටින්නැයි කීය. එවිට ඕ ඇස් ඇර පේදුරු දැක හිඳගත්තාය. ඔහු ඈ අතින් අල්ලා සැදැහැවතුන්ද වැන්දබුවන්ද කැඳවා පණ පිටින් සිටි ඇය ඔවුන්ට බාර දුන්නේය. ජොප්වාව පුරා මේ පුවත පතල විය. බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේ අදහගත්හ. පේදුරු සීමොන් නම් සම්පදම් කරන්නෙකු සමග කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේය. සුවිශේෂය ජුවන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය 6 වෙනි පරිච්ඡේදය 60 සිට 69 දක්වා. ජීවනදායක ආහාරය ගැන ඇසූ විට උන්වහන්සේගේ ගෝලයෝ බොහෝ දෙනෙක් මේ දරා ගන්නට බැරිකමකි. එතුමානන්ට සවන් දී සිටිය හැකි කාටදැයි තමන් අතරේ කතා කරගත්හ. ගෝලයන් මෙසිවිලි කියන බව යේසුස් වහන්සේ දිවසින් දැන ඔවුන් නමතා මෙය ඔබ අධෛර්ය වීමට හේතුවක්ද? එසේනම් මනුෂ්‍ය පුත්‍රයාණන් පෙර සිටි තැනට නගනු බව ඔබ දුටුවොත් කෙසේද? ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මයද ජීවනයද වේ. එහෙත් නොඅහදන සමහරෙක් ඔබ අතරේ සිටිති වදාළසේක. එසේ වදාළේ නොඅදහන්නෝ කවුරුද කියාත් තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක්ද කියාත් යේසුස් වහන්සේ මුල සිටම දැනගෙන සිටි බැවිනි. එහෙයින් උන්වහන්සේ ඔවුන් නමතා
මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙත පැමිණිය නොහැකි බව මා කීවේ ඒ නිසාය. වදාළසේක. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී තවත් උන්වහන්සේ අනුව නොගියහ. යේසුස් වහන්සේ 12 දෙනා අමතා ඔබත් ඉවත්ව යන්නට සිතන්නක්දැයි ඇසූසේක. සීමෝන් පේදුරු පිළිතුරු දෙමින් ස්වාමිනී අප කවරෙකු වෙත යන්නද? සදාතන ජීවනයේ වචනේ ඇත්තේ ඔබ වහන්සේ වෙතය. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයන්න් වහන්සේ බව අපි අදහමු. එසේම ඒ බව අප දනිමුයි කීය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි. දැන් අද අපි සුවිශේෂය තුල දකිනවා ක්‍රිස්තුන් වහන්සේ මේ බොහොම බර දේවල් මේ මිනිස්සුන්ට කිව්වම, ඒ කියන්නේ බොහොම ගැඹුරු දේවල් ක්‍රිස්තුන් වහන්සේ මේ මිනිස්සුන්ට කිව්වම මේ ක්‍රිස්තුන් වහන්සේ වටේ හිටපු මිනිස්සු අධෛර්යමත් වෙලා නේ අපි කොහොමද මේවා ජීවත් කරවන්නේ? අපි කොහොමද මේවා තේරුම් ගන්නෙ කියලා අධෛර්යයටපත් වෙලා මේ මිනිස්සු ක්‍රිස්තුන් වහන්සේගෙන් ඈත් වෙලා ක්‍රිස්තුන් වහන්සේව දාලා තියලා යනවා. ප්‍රේමවන්තයනි, එක්තරා ආකාරයකට කිතු දහමේ සත්‍යතාවයන් තේරුම් ගැනීම අභියෝගාත්මක තමයි. කිතු දහමේ තියෙන සත්‍යතාවයන් ජීවත් කරවීම අභියෝගාත්මක තමයි. නමුත් ඒවා අපි කරන්නට ඕනේ දෙවියන් වහන්සේ මහා විශාල ප්‍රේමයකින්, දෙවියන් වහන්සේ මහා විශාල වරප්‍රසාද රාශියක් අප වෙත ඒ තුලින් දානය කරනවා. දැන් ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ කියලා කියන්නේ අපිව මේ ලෝකෙට මවලා ඊට පස්සේ උඹලා ඉන්න විදියකට, උඹලට ඕන විදියකට ජීවත් වෙයලා, උඹලට ඕන නම් මම් පස්සෙන් වරෙල්ලා කියලා කියන දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ අපිව මවලා අපි පාපයට වැටුනම උන්වහන්සේගේ ඒකජනිත පුත්‍රයාව අප වෙත එවලා අපිව ගලවගෙන ඊට පස්සේ වරප්‍රසාද රාශියක් දීලා අපේ ජීවිත සුබවාදී කරන, අපේ ජීවිත වාසනාවන්ත කරන, අපට මහා පරිමාණයෙන් ආදරය කරන දෙවි කෙනෙක්. එහෙමනම් මේ ගැඹුරු ප්‍රේමයත් එක්ක දෙවියන් වහන්සේගේ වරප්‍රසාද භුක්ති විඳින අපිට හමු වෙන අභියෝග වලින් ජය ගන්නට, අභියෝග වලට මුහුණ දෙන්නටත් පුරුදු වෙන්නට ඕන. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දෙවියන් වහන්සේ කියනවා අපිට ඔබගේ සතුරට ප්‍රේම කරන්න. කොයිතරම් අමාරු දෙයක්ද කියලා අපි අහයි. නමුත් ඇයි එහෙම කරන්නේ? අපි වැරදි කරන වාරයක් පාසා දෙවියන් වහන්සේ අපිට සමාව දෙනවා. එහෙමනම් අපෙන් ඒ දේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ අන්න එවැනි සමාවක්, ප්‍රේමයක් අපිට දීලයි ප්‍රේමවන්තීනි. අනේකයි කියන්නේ කිතු දහම අභියෝගාත්මක තමයි. නමුත් අභියෝගාත්මක වෙන්නේ අනෙක් පැත්තෙන් ඒ වගේ වරප්‍රසාද රාශියක් අනෙක් අයට වැඩියෙන් අපිට ලැබෙන නිසායි. අවසානයේදී ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් අහනවා ඔබත් මාව දාලා යනවද කියලා. සුදු පේදුරුතුමා කියනවා ස්වාමිනී අපි කොහේ යන්නද? සදාකාලික ජීවනයේ වචන තියෙන්නේ ඔබ වහන්සේ තුල පමණයි කියලා. ප්‍රේමවන්තයනි, මේ ලෝකේ අපිට යන්නට ඕන තරම් තැන් තියෙනවා. නමුත් සදාකාලික ජීවනයේ තුල නැහැ. සදාකාලික ජීවනයේ තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුල පමණයි. එහෙමනම් අපිට මතක් කරනවාද දවසේ මේ ලෝකේ අපිට ලෞකික දේවල් ඕන තරම් තියෙනවා පසුපස්සේ ගිහිල්ලා සතුට භුක්ති විඳින්නට. නමුත් සතුට විතරයි එතන තියෙන්නේ, සදාකාලික ජීවනය නැහැ. ඒ සතුටට වහල් වුණොත් සදාකාලික ජීවනය අපිට අහිමි වෙනවා. ඒක නිසා තමයි සුදෝ පේදුරුතුමා කියන්නේ කොයිතරම් දේවල් තිබුණා ස්වාමිනී අපි ඒ කිසි දෙයකින් සදාතන ජීවනය ලබා ගන්නේ නැහැ. සදාතන ජීවනයේ වචන තියෙන්නේ ඔබ වහන්සේ තුල පමණයි. ඔබ වහන්සේ වෙතට පමණයි අපි එන්නේ. අන්න ඒක නිසා ප්‍රේමවන්තයනි, අපි උත්සාහ කරමු මේ ලෝකේ ලෞකික දේවල් වල සතුට හොයන්නේ නැතිව සදාතන ජීවනයේ තියෙන දෙවියන් තුල අපේ ජීවිතේ සතුට හොයන්නට. සදාතන ජීවනයේ වචන තියෙන ක්‍රිස්තුන් වහන්සේ වෙත ගිහිල්ලා ඒ වචන තුල ජීවත් වෙලා ඒ තුල සදාතන ජීවනය හිමි කර ගන්නට. ඒක තමයි කිතුණු ජීවිතයේ අවසාන අරමුණ වෙන්නේ. අපේ ජීවිතයේ අවසාන ඉලක්කය, පරමාර්ථය වෙන්නේ. එහෙමනම් ඒ තුල ජීවත් වන්නට අද දවසේ අපි අදිටන් කරගනිමු.
ඔබට ජේසු පිහිටයි.